දවසක් මම අපේ ගෙදර වහලට නැගලා ඔහේ කල්පනා කර කර හිටියා. ඒ කල්පනා කර කර ඉන්නකොට මම දැක්ක ලස්සන කපල් එකක්. ඒ දෙන්න ලස්සනට අතල්ලාගෙන ඔහේ ඇවිද ගියා. මමත් ඔහේ කල්පනා කර කර හිටියා. එකපාරම දෙන්න අතර ලොකු බහින් බස්සීමක් ඇති වුණා. ඒත් එක්කම දෙන්නම අඬාගෙන දෙපැත්තට වුණා. ඒ වෙලාවේ මට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. මොකද මම දැකපු ලස්සනම දර්ශනයක් ඒක. එතකොට එකපාරම හුලඟක් ගියා. ඊට පස්සේ ජීවිතය කියන දේ මගේ එහා පැත්තෙන් ඉඳගත්තා. ඉඳගෙන මට මෙහෙම කිව්වා. ළමයෝ දන්නවද? වේදනාව කියන දේ ඇතුලේ අන්තිමේට ඉතුරු වෙන්නේ හුදකලාව කියලා. එකපාරම හුලඟත් එක්ක ඒ ජීවිතය කියන දේ නැති වෙලා ගියා.